ආයිබෝවන් හැමෝටම ඔන්නද බලන්න 2007 දී නිකුත් වුණු බිග් ස්ටෑන් කියන කොමඩි මූවි එක. කතාව පටන් ගන්නකොටම ඔයාලට බලා ගන්න ලැබෙන්නේ කණ්ණාඩි දාගත්ත හොඳ සූට් එකක් ඇඳගත්ත වයසක කාන්තාවක් සමග ඔෆිස් එකකට වෙලා කතා කරමින් ඉන්න පුද්ගලයෙක්. මේ මිටි පුද්ගලයා වයසක කාන්තාවට පරණ බීච් හවුස් එකක් විකුණන්න ඒක ගැන ලොකු බොරු ගොඩක් කියමින් ඇයව මේක ගැන පොළඹවන ගමන් තමයි ඉන්නේ. නොහිතන විදිහට මේ හාදයාගේ ඔෆිස් එකට එකපාරටම පොලිසියෙන් කඩාගෙන පැනලා වයසක කාන්තාව ගිවිසුම අත්සන් කරන වෙලාවෙම මේ හාදයාට මාංචු දාලා මෙතනින් අරගෙන යනවා. ඉතින් මේ හාදයාගේ නම වෙන්නේ ස්ටෑන්. ඊළඟට අපිට දකින්න ලැබෙනවා මේ ස්ටෑන් දීපල වෙළඳාමේදී වංචා කළ බවට ඔහුව උසාවියට දාලා නඩුවක් අහන බව. නමුත් ස්ටෑන් hina වෙන ගමන් මේ නඩුවට මුහුණ දෙන අතරේ ස්ටෑන් මෙතනදී නඩුවෙන් බේරෙන්න උට පුළුවන් වෙයි කියලා හිතාගෙන බොහොම සැහැල්ලුවෙන් හිටියත් නඩුව අවසානයේදී ස්ටෑන් වැරදිකාරයා බව කියමින් ඔන්න නඩුව තවත් දවසකට කල් දානවා. ඉතින් මේ නඩුවෙන් පස්සේ ස්ටෑන් ඔහුගේ බිනර් සහ ඔහුගේ ලෝයර් ස්ටෑන්ගේ ඔෆිස් එකට ඇවිල්ලා කතා කරන්න පටන් ගන්නවා වගේම ස්ටෑන් එයාගේ ලෝයර්ට බයින ගමන් තමයි ඉන්නේ. ඔන්න මේ වෙලාවෙම ස්ටෑන් අහම්බෙන් වගේ ජනේලෙන් එළිය බලනකොට එයා දකිනවා පහළ වේදියේ ලෝයර් කෙනෙකුගේ බෝඩ් එකක් ගහලා තියෙනවා කියලා. ඔන්න මේ වෙලාවෙම ස්ටෑන් එයාගේ පරණ ලෝයර්ව අයින් කරලා මේ අලුත් ලෝයර්ව ඔහුගේ කේස් එකට ගන්නවා. ටික දවසකට පස්සේ ඊළඟ නඩුවාරයේදී අලුත් ලෝයර් සමග නඩුව අහන අතරේ මේ ලෝයර් කියනවා ස්ටෑන් කියලා කියන්නේ වංචාකාරයෙක් වුණා. තමන්ගේ රටේ සල්ලි එළියට යනවාදී තියාගත්ත හොඳ පුරවැසියෙක් කියලා. නමුත් මේ වෙලාවේ ස්ටෑන් නිර්දෝෂී බව කියන්න තරම් සාක්ෂියක් නැති බව නඩුකාරතුමා කියනවත් එක්කම ඔන්න ස්ටෑන්ට අවුරුදු 3ක සිර දඬුවමක් නියම වෙන බව කියනවා. ඉතින් මේ වෙලාවේ ස්ටෑන් බොහොම අසරණ වෙනවා වගේම නඩුකාරතුමා කියනවා කොහොම වුණත් මම ඔයාගේ දඬුවම මාස 6කට කල් දානවා. ඔයා දඬුවම වෙනුවෙන් සූදානම් වෙන්න කියලා. ඉතින් ඉක්මනටම ඔහුගේ ලැම්බෝගිනියෙන් මහවැස්සේම පාරේ තියෙන බාර් එකකට යන ස්ටෑන් පොඩි අඩියක් ගන්න අතරේ ස්ටෑන් දකිනවා එයාලා ටිකක් එහායින් ඉඳගෙන හොඳටම බොමින් ඉන්න පුද්ගලයෙකුගේ ඇඟේ ඉරගෙවල් වල ගහන ටැටු එකක් තියෙනවා කියලා. ඉතින් ස්ටෑන් බොන අතරේ මේ ටැටු එක දිහා සැරෙන් සැරේ හොරෙන් බලන්න පටන් ගන්න නිසා මේ මනුස්සයාට මේක දැනිලා ඔහු අහනවා ඔච්චර මොනවද බලන්නේ කියලා. මේ වෙලාවේ තමයි ස්ටෑන් එයා තව මාස 6කින් හිරේ යන බවත් මේ ටැටු එක හිරගෙවල් වල ගහන ටැටු එකක් නේද කියලාත් අහන්නේ. ඔහුට දැන් මේ හිරගෙවල් මොන වගේ තැන්ද කියලා දැනගන්න ඕන වෙලා තියෙනවා. ඉතින් මේ නිසාම මේ පුද්ගලයාට හිරගෙවල් ගැන විස්තර කියනවට ඩොලර් 100ක් දෙන්නත් ඔහු පොරොන්දු වෙනවා. ඒ සමගම ස්ටෑන් ඉක්මනින්ම මේ මැරයා සමග වෙනම මේසකට ගිහිල්ලා හිරේ කියන්නේ මොන වගේ තැනක්ද කියලා අහනවා. ඔහු කියන විදියට නම් හිරේ ඇතුලේ ඉන්නේ කල්ලි. අලුතෙන් හිරේට යන කෙනෙක් හිරේ ඇතුලේදී මුලින්ම දූෂණය කරනවා. මෙහෙම කියනකොට අපිට දකින්න ලැබෙනවා ස්ටෑන් තුඟක් බය වෙනවා කියලා. මේ විදිහට බය වුණු ස්ටෑන් එදා හොඳටම බීලා ගෙදර ගිහින් මම දූෂණය වෙන්න යන්න කියලා වයිෆ්ට කියනවත් එක්කම පහුදා උදේ මින්ඩි බිම වීදුරකුත් අතේ තියාගෙන ස්ටෑන්ව ඇහැරවන්න සමත් වෙනවා. මේත් එක්කම තමයි ස්ටෑන් මැරයන්ගෙන් තමන්ව ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා කියවන්න සහ ශක්තිය ගන්න හිතාගෙන විවිධ බෙහෙත් වර්ග පවා try කරන්න පටන් ගන්නෙ. ඊළඟට ස්ටෑන්ට එන අදහසක් නිසා ඔහු ටැටු ෂොප් එකට යනවා. එයාගේ පස්ස වටේට කැත ටැටු එකක් ගහගන්න.